ලංකාවේ ගොඩක් අයට ලොකු වෝනින් එකක් දෙන්න තියෙනවා. ඒ තමයි ඔයා දැක්කද සාමාන්‍යයෙන් අවුරුදු 7 8 9 10 අවුරුදු නෙමෙයි ග්‍රේඩ් හරි 7 9 10 කොල්ලෝ සාමාන්‍ය කොල්ලෝ කෙල්ලෝ කතා කරන විදිහ. පොඩ්ඩක් කතා කරන්නකො කියන්නේ පුදුම ස්මාර්ට් පුදුම නොලෙජ් එකක් තියෙන මාර කියන්නේ මාර ඩීප් නොලෙජ් එකක් තියෙන අපිට ඒ කාලේ හිතන්නවත් බැරි නොලෙජ් එකක් ඒගොල්ලන්ට දැන් තියෙනවා. කතාව කියන්නේ ඒක නෙමෙයි. කතාව තියෙන්නේ තව අවුරුදු 5කින් 10කින් ඒගොල්ලෝ වෙනවා මොකද්ද? ලංකාවේ වර්ක් ෆෝස් එකට. ඒ කියන්නේ ඒගොල්ලෝ වැඩ කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වක්‍රකාරයෙන් ගත්තොත් ඔයාගේ තරංකාරයෙක් වෙන්න පටන් ගන්නවා ඒගොල්ලෝ. හිතන්න ඔය නොලෙජ් එකත් එක්ක ඔය මිනිස්සු ටික තරංගෙට එද්දී ව්‍යාපාර ලෝකෙට කොච්චර තියුණු තරංගයක් එයිද ව්‍යාපාර පැත්තෙන් ගත්තොත් එහෙම. ඒ කියන්නේ පුදුම ස්මාර්ට් මිනිස්සු කන්දක් එන්න නියමිතයි අපේ ව්‍යාපාර ලෝකෙට ලංකාවේ. හරිද? එතකොට ඔයා හිතන් ඉන්නවා නම් ඔයා අප්ඩේට් වෙන්නේ නැතුව ඔය යන මෙතඩ් එකකින්ම යන්න චුට්ටක් ඔයා ගිහිල්ලා කතා කරන්න 7 8 9 10 කොල්ලෙක් එක්ක 10ත් එපා සාමාන්‍යයෙන් 7 8 හයි රේන්ජ් එකේ කොල්ලෙක් කෙල්ලෙක් කතා කරන්නකෝ. ඒ තියෙන දැනුම පොඩක් කම්පෙයාර් කරන්න අවුරුදු 5කින් 10කින් මොකද්ද වෙන්නේ කියලා. අප්ඩේට් වෙන්න කවදාවත් මග හරින්න එපා. මේක අලුත් දෙයක් මට තේරෙන්නේ නැහැ කියලා. මොකද අලුත් වර්ක් ෆෝස් එක එසේ මෙසේ කට්ටියක් නෙමෙයි. ඒක ගොඩක් ක්‍රිටිකල් වෝනින් එකක්.